සුබ දවසක් යාළුවනි. ඔයාලා දැකලා ඇති මේ වගේ ට්‍රෙන්ඩිං වීඩියෝස් මේ දවස්වල YouTube එකේ TikTok එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු කොහොමද මේ වීඩියෝස් නිර්මාණය කරන්න කියලා. ඔයත් කන්ටෙන්ට් ක්‍රියේෂන් ලෝකයට අලුත් එක්කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ වීඩියෝස් නිර්මාණය කරන්නේ AI තාක්ෂණය හරහා. ඉතින් ඔයාලට මම සාක්ෂි පෙන්නලා ඉන්නම් මේ වගේ වීඩියෝස් නිර්මාණය කරන්න අරගෙන ඇත්තටම වැඩි කාලයක් වෙන්නේ මාසයක් දෙකක් වගේ කාලයක් තමයි වෙන්නේ. ඉතින් මේ කාලය ඇතුළත ගොඩක් views අරගෙන ගොඩක් subscribersලා හදාගත්ත YouTube channels කීපයක් පෙන්නන්නම්. අපි බලමු කොහොමද ඒගොල්ලෝ වීඩියෝස් වලින් ගොඩක් ලොකු ආදායමක් උපයලා තියෙන්නේ කියලා. මෙන්න මේ Design Labs US කියන YouTube channel එක බලන්නකො. මේ YouTube channel එකේ තියෙන්නේම මේ වගේ ගයක් රීඩිසයින් කරන වීඩියෝස්. එතකොට මේ වීඩියෝස් ගත්තාම ගොඩක් හොඳ ක්වොලිටි එකකින් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ YouTube channel එක views ගත්තොත් එහෙම ගොඩක් හොඳ views යනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි details බැලුවොත් එහෙම මේක හදලා තියෙන්නේ ඇත්තටම 2025 දෙසැම්බර් වල. ඒ කියන්නේ දැන් මාස දෙකක් වගේ කාලයක් වෙනවා. ඒ වගේම subscribersලා ඔයාලට බලා ගන්න පුළුවන් 16300ක් ඉන්නවා. ඒ වගේම වීඩියෝස් 70ක් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ වගේම මිලියන 11ක views ඒගොල්ලන්ට මේ වෙනකොට හම්බෙලා තියෙනවා. ඉතින් බලන්නකෝ ඊටමත් පොඩි කාලයකදී ඒගොල්ලන්ට ගොඩක් හොඳ views බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. monthly earning එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මොකද මම මෙතන vidIQ එක install කරලා තියෙන නිසා මට මෙතනින් මේගොල්ලන්ගේ monthly earning එක හොයා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ $10000ත් 29000ත් අතර ගාණක් වෙනවා මාසෙක ආදායම. දැන් බලන්නකෝ මේ Flowcraft Design කියන YouTube channel එක. මේ YouTube channel එකේ ගොඩක් හොඳ views තියෙන YouTube videos තියෙනවා. ඒ ඔක්කොම short videos මේගොල්ලෝ නිර්මාණය කරන්නේ. මේකෙත් ගොඩක් හොඳ views තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කොහොම ලක්ෂ 2-3 යගේ views යන තමයි videos තමයි තියෙන්නේ. මේකේ most popular විදියට අපි මේවා කරොත් එහෙනම් මිලියන 10, මිලියන 9.4, මිලියන 3.2 ඒ වගේ views තමයි යන්නේ. ඉතින් මේකේ අපි details ගත්තොත් එහෙම channel එක හදලා තියෙන්නේ ජනවාරි මාසෙ කියන ඇත්තටම තවම මාසයක්වත් නැහැ. හිතන්නකෝ. තම මාසයක්වත් නැහැ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ පෙබරවාරි 5 වෙනිදා. තම මාසයක්වත් නැහැ. ඉතින් බලන්න 14000 ගාණක් ඉන්නවා subscribersලා. ඒ වගේම වීඩියෝස් 20යි දැනට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් බලන්න ගොඩක් හොඳ views ඇවිල්ලා තියෙනවා මේ YouTube videos වලට. මේ YouTube channel එකේ අපි නම copy කරලා ඉවර වෙලා social blade එකේ දාලා බලමු මොන වගේ ආදායමක්ද තියෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ monthly estimated earning එක $101,000ක් අතර මුදලක් වෙනවා. මෙන්න මේ YouTube channel එකත් බලන්නකෝ. inspiring ideas. මෙන්න මේකෙත් අපි popular විදිහට බැලුවට පස්සේ බලන්න මේකෙත් මිලියන 4, මිලියන 2, මිලියන 1 වගේ views තමයි යන්නේ. අපි මේකේ details බැලුවොත් එහෙම මේ YouTube channel එකත් හදලා තියෙන්නේ දෙසැම්බර් මාසේ ගිය අවුරුද්දේ මාස දෙකක් වගේ තමයි වෙන්නේ. එතකොට ඒකෙත් subscribersලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් 38000ක් විතර ඉන්නවා videos. ඒක නම් 177ක් තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ monthly income එක $7400ක් වගේ මුදලක් වෙනවා අවම මුදල. ඉතින් මේ වගේ short videos විතරයි play වෙන්නේ. හැබැයි ගොඩක් හොඳ views තියෙනවා. ඉතින් ඕගොල්ලොත් පරක්කු නෑ මේ වගේ වීඩියෝස් නිර්මාණය කරන්න පුළුවන්. ඕගොල්ලන්ටත් හදලා ඉක්මනට YouTube එකට දාලා මේ ට්‍රෙන්ඩ් එක ඉවර වෙන්න කලින් ඕගොල්ලන්ට ලොකු ආදායමක් උපයන්න පුළුවන්. ඉතින් අපිටත් පුළුවන් මේ වගේ වීඩියෝස් නිර්මාණය කරන්න. ඇත්තටම මේකට අවශ්‍ය වෙන්නේ අපිට softwares දෙකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ දැනටමත් දන්නවා Gemini එක, Google එකේ Gemini එක සහ Kling AI කියන softwares දෙක පාවිච්චි කරලා තමයි අපි මේ home renovation videos නිර්මාණය කරන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා Google Gemini කියලා search කරන search bar එකේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ interface එකට අපිට prompt ගහන්න වෙනවා. එතකොට prompt වලට ඇත්තටම අපිට මේකේ prompt විදිහට අවශ්‍ය වෙන්නේ photo prompt සහ video prompts කියලා. එතකොට අපිට මේකේ සාමාන්‍ය video clips 3කින් වගේ තමයි අපි මේ videos generate කරන්නේ. එතකොට මේ videos 3ට අපිට photos අවශ්‍ය වෙනවා photo frames 4ක්. ඒ කියන්නේ පළවෙනි ෆ්‍රේම් එක මුලින්ම පටන් ගන්න ෆ්‍රේම් එක ඊට පස්සේ පළවෙනි ෆ්‍රේම් එක ඉවර වෙනවා දෙවෙනි ෆ්‍රේම් එක ඉවර වෙනවා තුන්වෙනි ෆ්‍රේම් එක ඉවර වෙනවා. එතකොට අපිට ෆොටෝස් 4ක් ජෙනරේට් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ක්ලිප්ස් 3ක් වීඩියෝ ක්ලිප්ස් 3ක් තමයි ජෙනරේට් කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේ මම ડોකියුමන්ට් එකකට මගේ මේ ප්‍රොම්ප්ට්ස් ටික ගත්තා. මම මේ ප්‍රොම්ප්ට්ස් ටික මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ටත් මේ ප්‍රොම්ප්ට්ස් ටික හැමෝම ගන්න පුළුවන්. එතකොට මේ පළවෙනි prompt එක අපි මෙතනින් copy කරගන්නවා. ඊට පස්සේ අපි Gemini එකේ paste කරනවා. මම මෙතන එක තියෙන නිසා ඒක ඉවත් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි career කියන එක දෙනවා.
නැත්නම් ඔයගොල්ලන්ගේ Pro කියලා ඇති. ඒක හරි දෙන්න. එකෙන් ගොඩක් quality videos අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් create දෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක ජෙනරේට් වුණා. මෙන්න මේ විදිහට අපිට ෆොටෝ එක බලා ගන්න පුළුවන්. මෙතනින් අපි ගිහිල්ලා අපේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා මෙතන උඩ තියෙන බටන් එකෙන්. ඊට පස්සේ මේ වගේම මගේ ඉතුරු ෆොටෝස් 4ක් මම ජෙනරේට් කරගන්නවා. මේ ඔක්කොම ජෙනරේට් කරගෙන ඉවර වෙලා මම ඔක්කොම මගේ එක ෆෝල්ඩර් එකකට දාගන්නවා මගේ පහසුව සඳහා. ඊට පස්සේ 1 2 3 4 කියලා මම ඒක ඔක්කොම රීනේම් කරගන්නවා. හරි දැන් අපේ වීඩියෝ ජෙනරේෂන් පාර්ට් එකට තමයි යන්නේ. අපි Google එකට ගිහිල්ලා Kling AI කියලා සර්ච් කරනවා. ඊට පස්සේ මේ උඩින්ම එන software එකට අපි යනවා klingai.com එකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේකේ all tools කියලා තැනක් තියෙනවා. ඒ all tools වල අපි යනවා image to video කියන තැනට. ඊට පස්සේ අපිට මෙන්න මෙතනට මෙතනින් අපේ Vio එකේ 2.5 turbo එක තියාගන්න ඕනේ. ඒ වගේම අපි මෙතනින් දැන් අපේ clips ටික දෙනවා. අපේ පළවෙනි ක්ලිප් එක මෙතන ක්ලික් කරාට පස්සේ අපි මෙතනින් දෙනවා අපේ පළවෙනි ෆොටෝ එක. ඊට පස්සේ ඒ කියන්නේ අපේ වීඩියෝ එක පටන් ගන්න ෆොටෝ එක සහ අවසාන වෙන ෆොටෝ එක අපි දෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි ෆොටෝ එක දෙනවා අපේ අවසාන ෆොටෝ වීඩියෝ එකේ අවසානයට එන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අපි අපේ Word එකට ගිහිල්ලා අපේ Word එකකින් අපේ වීඩියෝ prompts වලින් පළවෙනි prompt එක අරගෙන copy කරලා මම Kling AI එකට paste කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් generate දෙනවා. එතකොට අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වීඩියෝ එක generate වෙනවා. මෙතන පෙන්නනවා estimated waiting time එක 2 minutes කියලා. විනාඩි 2කින් අපේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉන්න මෙතන පහළට තියෙන බටන් එකේ අපිට download කරගන්න පුළුවන්. මේකෙන් අපිට පෙන්නනවා audio only ගන්නත් පුළුවන්. අපිට වීඩියෝ එක අවශ්‍ය නිසා අපි වීඩියෝ එක දෙනවා. අපිට වීඩියෝ එක download කරගන්න පුළුවන්. මේ වගේ මගේ ඉතුරු වීඩියෝ clips දෙකත් මම මේ විදිහටම generate කරගන්නවා. ඊට පස්සේ ඒ ඔක්කොමත් එකට එකතු කරලා ඉවර වෙලා මම වීඩියෝ clip තුනත් එක ෆෝල්ඩර් එකකට දාලා 1 2 3 කියලා රීනේම් කරගන්නවා. දැන් අපිට මේ ක්ලිප්ස් ටික එකතු කරලා පොඩි වීඩියෝ එකක් හදාගන්න තමයි තියෙන්නේ. අපිට මේ වීඩියෝ එක හදාගන්න ඕගොල්ලන්ට CapCut පාවිච්චි කරන්න පුළුවන්. Premiere Pro VN tool එක සහ Canva tool එක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනින් ඕගොල්ලන්ට පෙන්නන්නම් CapCut එකෙන් කොහොමද මේ වීඩියෝ එක හදාගන්නේ කියලා. ඉතාමත් ලේසි නිසා මේකෙන් කරන එක. ඉතින් මෙන්න මේ විදිහට අපි CapCut open කරගන්න ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන්. හරි නැත්නම් ඕගොල්ලන්ගේ PC එකෙන් උනත් ඕගොල්ලන්ට CapCut open කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ CapCut වල. new video වලට යනවා. new video වලට ගියාට පස්සේ අපේ gallery එකට යනවා. එතකොට gallery එකට ගියාට පස්සේ මෙතනින් මට අවශ්‍ය clips 3 මම select කරගන්නවා. මගේ timeline එකට ඒ ටික add වෙනවා මේ විදිහට. මට මෙතන අවසානයේදී තියෙන මේ CapCut logo එක අයින් වෙන්න ඕන නිසා මම ඒක delete කරගන්නවා. ඊට පස්සේ අපි වීඩියෝ එක export කරගන්නවා. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ AI videos generate කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම premium version එකකට යන්න වෙනවා. ඒ කියන්නේ ඉතාමත් පොඩි මුදලක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ Kling AI වල මාසෙකට සහ අවුරුද්දකට අපිට එක එක level වලට යන්න පුළුවන්. එතකොට ඉතාමත් පොඩි මුදලක් දීලා ඔයගොල්ලන්ට පොඩි upgrade එකකට යන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ දෙන free trial එකෙන් අපිට videos ගොඩක් generate කරගන්න අමාරුයි. ඔයගොල්ලෝ ගොඩක් generate කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම pro version එකකට යන්නම ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන් ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඇත්තටම වීඩියෝ ක්ලිප්ස් ටික තුන එකතු කරලා ලස්සන වීඩියෝ එකක් හදා ගන්න පුළුවන්. මේකට වොයිස් ඇඩ් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔටෝමැටිකලි වොයිස් ඇඩ් වෙලාම තමයි අපේ වීඩියෝ එක ජෙනරේට් වුනේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ වීඩියෝස් නිර්මාණය කරන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.